Hello everyone! එන්න යමු අපිත් එක්ක US Space and Rocket Center. මේ අපි යන ගමන් ඉන්නේ ටස්කලූසා වල ඉඳලා හන්ස්විල් වලට අපි යන්න ඕනේ. ඒකට පැය 3:00ක් විතර ඩ්‍රයිව් කරන්න ඕනේ. ඉතින් මේ ෆෝල් සීසන් එකේ හින්දා හරිම සීතලයි. අපි ඉතින් උදේම පිටත් වුණා පැය 3:00ක් විතර යන්න ඕනේ හන්දා. පොඩි වැස්සකුත් තිබුණා එදා දවසේ. ඒත් අපි සෑහෙන ආසාවෙන් ගියේ මොකද අම්මත් අපිත් එක්ක හිටපු නිසා. පස්සේ පැයක් විතර ගියාම අපි රෙස්ට්රින් ඒරියා එකකට දාගත්තා. මොකද එක දිගටම ඩ්‍රයිව් කරන්න අමාරුයිනේ හස්බන්ඩ්ට. ඉතින් මේ ඔයාලට පේන්නේ මෙහේ මේ රෙස්ට්රින් ඒරියා එකක් කොහොමද කියලා. පස්සේ අපි ඉතින් එතන ටිකක් කාලා බීලා ටිකක් රෙස්ට් කරලා ආයෙ යන්න පටන් ගත්තා. මගදුරක් යනකොට අර අඳුරු ගතිය නැති වෙලා ඉර පායන්න පටන් ගත්තා. ඉතින් පැය 3:00කට පස්සේ අපි රොකට් සෙන්ටර් එකට ආවා. මට ඇත්තටම මුල් ටික වීඩියෝ කරගන්න බැරි වුණා. මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මගේ ළඟ තියෙන ලස්සන මේ පින්තූර ටික. එතන අපි ටිකට්ස් ගන්න ඕනේ. අපිට එක්කෙනෙක්ට $25ක් වුණා. බබාලට නම් ටිකට්ස් ගන්න ඕනේ නැහැ. ඉතින් හරිම ෆන් අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වුණා. මගේ අම්මත් එදා ගොඩාක් සතුටු වුණා. අපි එතන පැය 8ක් විතර ඇවිද්දා. ෆොටෝස් ගොඩාක් අරගෙන අපි විනෝද වුණා. එදා ඉතින් සීතල දවසක් නිසා බබා නම් වද දුන්න හරියට. ඒත් පුළුවන් උපරිමයෙන් අපි තියෙන දේවල් බලන්න try කළා. මේ ඔයාලට දැන් පේන්නේ moonshot stimulator. ඒකට යන්න මම ගොඩාක් ආසාවෙන් හිටියේ. හැබැයි එදා අපි ගියපු දවසේ ස්කූල්ස් වලින් ළමයි ගොඩාක් ඇවිල්ලා හිටියා. ඉතින් යන්න බැරි වුණා. පොලිම ගොඩාක් දිගයි. virtual reality moon landing experience එකත් මෙතනින් ගන්න පුළුවන්. ඒක නම් මාරු ආයි කියන්න වචන නැහැ. අපි ඒකට $10ක් පේ කරන්න ඕනේ. අපි දෙන්නත් කරා. හැබැයි අපිට වීඩියෝ ගන්න බැරි වුණා. මොකද අම්මා බබාව තියාගෙන හිටියානේ. හැබැයි අම්මා කරනකොට මම වීඩියෝ කරා. ඒගොල්ලෝ අපිට VR headset එකක් දෙනවා දාගන්න. අපිට එතකොට මේ අංශක 360ක් පේනවා මූන් සර්ෆේස් එක. අපිට දෙපැත්ත බලනකොටත් අපේ දෙපැත්තේ කෙනෙක් ඉන්නවා වගේ තමයි පේන්නේ. ඒක නම් කෙනෙක් ගන්න ඕන එක්ස්පීරියන්ස් එකක් ඉතින්. හැබැයි 10 minutes නිසා මට නම් ගොඩක් මදි වගේමයි දැනුනේ. මේ ආයෙ කරන්නම හිතෙනවා මේක බලනකොට. ওই වගේ VR activities ගොඩාක් තිබුණා. අපිට ඒ ඔක්කොම try කරන්න බැරි වුණා. මොකද බබත් ඉන්නවා ටයිම් එකත් මදි. එක දවසේ ඔක්කොම කරන්න බෑ යන කෙනෙක්ට. Finally, flag is landing on the moon. එතකොට හරිම සතුටුයි. ඉතින් අපි ගිහින් කොඩිය ගහනවනේ අඳේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගැහුවේ ඇමරිකාවේ කොඩිය ලංකාවේ කොඩිය නෙවෙයි. මේ ඔයාලට පේන්නේ multi access stimulator. ඒක ළමයින් කරන්නේ අවුරුදු 10 12 වගේ ළමයින් තමයි ඒක ගොඩක්ම කරන්නේ. ඒකට patient ලට යන්න බෑ. ඒ කියන්නේ pressure heart patient ලට යන්න බෑ. ඇත්තටම මේ ඇතුළට ගිය ගමම වීඩියෝ කරන්න අමතක වෙනවා. මොකද අපිත් ෆස්ට් ටයිම් නේ යන්නේ.
හැබැයි මම ආයෙ වීඩියෝ එකක් ගේනකොට හොඳට වීඩියෝ කරලා ඔයාලටත් බලන්න පුළුවන් විදිහට වීඩියෝ එකක් හදලා අප්ලෝඩ් කරන්නම්. ඉතින් thanks for watching.